බොහෝ කාලයකට පෙර පුරාණ චීනයේ නිස්කලංක නිම්නයක ෂියෝන් නම් සෙන් භික්ෂුවක් වාසය කළා. උන් වහන්සේ පුරුද්දක් වශයෙන් ආරාමය අසල තියෙන ගං ඉවුරදිගේ හැමදාම සක්මන් භාවනාව කරන්නට පුරුදුව සිටිය. එක දවසක් පුරුදු පරිදි පාන්දරින්ම සක්මන් භාවනාවේ යෙදුණු ෂියෝන් භික්ෂුව සෙමෙන් පියවර තබමින් සිහි නුවණින් ජීවිතයේ ගැඹුරු බව කල්පනා කළා. උන් වහන්සේට සහාය වෙන්නට වගේ මුළු පරිසරයම නිශ්ශබ්දතාවයෙන් පිරී ගිහින් තිබුණා. යම් වෙලාවකට පස්සේ ෂියෝන් හිමිට වතුර කැළතෙන ශබ්දයක් ඇසෙන්නට වුණා. උන් වහන්සේ ගඟ මැද්දට වෙන්න වතුරෙන් ගොඩ එන්න දඟලන කුඩා ගෝනුස්සෙක් දැක්කා. වතුරට හසුවුණු ඒ ගෝනුස්සා තම ජීවිතේ බේරගන්න මහා ආයාසයක් දරමින් සිටියා. කිසිදු පැකිලීමක් නැතිව ෂියෝන් හිමි තමන්ගේ අත්වලින් ගෝනුස්සව බේරගෙන ආරක්ෂිතව ගං ඉවුරේ තියන්නට උත්සාහ කළා. වතුරෙන් ඉස්සූ විගස ගෝනුස්සා උන් වහන්සේගේ අතට දෂ්ට කළා. වලිගය උන් වහන්සේගේ අත්ල සිදුරු කළා. ෂියෝන් හිමියන් තිගැස්සුණා. නමුත් ගෝනුස්සාව වතුරට අතහැරියේ නැහැ. ඒ වෙලාවේ ඒ අසලින් ගිය මිනිසෙක් දැකලා hina වුණා. මෝඩ භික්ෂුවක් ඔහු කිව්වා, ඔබට හානි කරන සතෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ ඇයි? ඒ පොඩි ගෝනුස්සෙක් විතරයිනේ. ෂියෝන් හිමි hina වෙමින් ගෝනුස්සත් අතැතිව ගං ඉවුර දෙසට ඇවිද ගියා. මොහොතකට පස්සේ ගෝනුස්සා ෂියෝන් හිමිගේ අතෙන් ගිලිහිලා නැවතත් වතුරට ලිස්සලා වැටුණා. නැවත වරක් ෂියෝන් හිමි තම අත් දිගු කරලා ගෝනුස්සව ආරක්ෂිත ස්ථානයකට ගෙන යන අරමුණෙන් බේරගත්තා. නමුත් කලින් වගේම ගෝනුස්සා ෂියෝන් හිමියන්ට දෂ්ට කළා. තවමත් එතනට වෙලා සියල්ලම බලා හිඳපු මිනිසා මෙහෙම කියන්නට වුණා, භික්ෂුව, ඔබට පිස්සුද? ඌ ඔබට දෂ්ට කරන බව දැන දැන ඌ බේරගන්නේ ඇයි? ෂියෝන් හිමියන් සංසුන් ඇස්වලින් මිනිසා දෙස බලන ගමන් මෙහෙම කිව්වා, දෂ්ට කිරීම ගෝනුස්සගේ ස්වභාවය. බේරා ගැනීම මගේ ස්වභාවය. තවත් කෙනෙකුගේ ස්වභාවය නිසා මම මගේ ස්වභාවය වෙනස් කළ යුත්තේ ඇයි? ඉන්පසු හිමිනම ගෝනුස්සව ගං ඉවුරෙන් අතහැරිය විගසම ගෝනුස්සා වේගයෙන් එතනින් ඉවත් වෙලා ගියා. ෂියෝන් හිමියන්ගේ වචනවලින් යම් කම්පනයකට පත්ව මිනිසා නිහඬව බලා හිඳින්නට වුණා. ඔහු භාවනාවේ යෙදෙන ෂියෝන් හිමි දිහා දැස් අයාගෙන බලා සිටියා. මිනිසාට ෂියෝන් හිමි කියා දුන් පාඩම වැටහෙන්නට වුණා. ඔබ මොහොතක් සිතන්න. ලෝකයේ හැමදෙනාම විවිධ ස්වභාවලින් යුක්තයි. මිනිස්සු, සත්තු සියල්ලම එකිනෙකට වෙනස් ස්වභාවවලින් යුක්තයි. ගෝනුස්සා දන්නේ දෂ්ට කිරීම පමණයි. ගෝනුස්සාගේ ස්වභාවය එයයි. නමුත් උන්වහන්සේ එසේ නොවේ. භික්ෂුවගේ ස්වභාවය කරුණාවයි. ඔයාටත් ජීවිතේ විවිධ ආකාරයේ මිනිස්සු මුණගැහේ. ඔයාට බනින, දෝෂාරෝපණය කරන, ඔයාගේ වැරදි තැන තැන කියන, ඔයාගේ හිත රිද්දන විවිධ ස්වභාවලින් සිටින මිනිස්සු ඔයාට මුණගැහේ. නමුත් ඔයා ඔයාගේ ස්වභාවය ඔවුන් නිසා වෙනස් නොකළ යුතුයි. වෛර කරන එක, වැරදි කරන එක ඔවුන්ගේ ස්වභාවයයි සිතා ඔයා ඔවුන්ට කරුණාව
දක්වන්න. ඔයාගේ ස්වභාවය එය බව පෙන්වන්න. ජීවත්වෙන පොඩි කාලේ හොඳින් ජීවත්වෙන්න නිතරම උත්සාහ කරන්න. ඔබට සුබ දවසක්.